ආයුබෝවන් ළමයි. ගොඩක් ළමයි අපෙන් අහුවා ජූනි මාසෙස 20යි 25 රිවිෂන් එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් 20යි 25 අපේ රිවිෂන් එකේ මොකද වෙන්නේ? ජූනි මාසේ අපි මොනවද කරන්නේ? සහ ඉස්සරහට වැඩ කරන්න ඕනේ කොහොමද? ඒ හැමදේම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ළමයි අපි මැයි මාසේ ස්පීඩ් රිවිෂන් කියලා රිවිෂන් එකක් පටන් ගත්තා. ප්‍රතිඵල පැමිණීමත් එක්කම. හරි. අපි පටන් ගත්තා සෙකන්ඩ් ෂයි ළමයි. නැවත සැරයක් දෙවනි වරමක් ගත්ත ළමයින්ව ටාගට් කරලා ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකක්. ඒ වගේම අපේ දැනටමත් යන රිවිෂන් ක්ලාසස් තව දෙකක් තියෙනවා. මෝර්නින් රිවිෂන් කියලා එකක් යනවා. ඒක මීට මාස දෙකකට විතර කලින් පටන් ගත්ත එකක්. තව යනවා නෝමල් රිවිෂන් කියලා මීට මාස 5කට විතර කලින් පටන් ගත්ත එකක්. ඉතින් මේ හැමෝම වෙනුවෙන් අපි කතා කරමු ජූනි මාසේ මොකද වෙන්නේ කියලා. ළමයි අපි ජූනි මාසේ මොකද වෙන්නේ කියලා කතා කරන්න කලින් අපි මැයි මාසේ කරපුවා පොඩ්ඩක් කතා කරමු. ළමයි අපි මැයි මාසේ අපේ ක්ලාස් එක පටන් ගත්තා සහ මැයි මාසෙට අදාළව ලස්සන ටියුට් එකක් එව්වා. ටියුට් එකක් නෙවෙයි ටියුට් සෙට් එකක් එව්වා. හරි. එකක් නෙවෙයි මෙතන එකක් දැම්මට ෆොටෝ එකට ගොඩක් එව්වා. හරි. ටියුට් සෙට් එකක් එව්වා මැයි මාසේ. මම මැයි මාසේ ටියුට් සෙට් එකක් එවලා කවර් කරා ගිණුම් සමීකරණ 12 වසර. 12 වසර බැංකු සැසඳුම්. බැංකු සැසඳුම් නිකන් ගණන් නෙවෙයි ළමයි. බැංකු සැස්තුම් ගානක ඒ ලෙවල් වලට එන හැටි, ලකුණු හම්බෙන හැටි, ලදාගයන් හම්බෙන හැටි, ගිණුම් සමීකරණ ගානක් ඒ ලෙවල් වලට එන හැටි, ලකුණු හම්බෙන හැටි, වැට් එක්ක આવොත් මොකද කරන්නේ? හැමදේම දශමෙටම උපයෝගී පොත් පාඩම කවර් කරා. එතනින් එහාට ගියාම නිෂ්පාදන ගිණුම් මාර ලස්සනට ඉගෙනුවා. ලංකාවේ කිසිම ගුරුවරයෙක් උගන්වන්නේ නැති ඒ අමාරු තියරි ටික මාර ලස්සනට මොලේට වදින විදිහට. ඊට අමතරව වැදගත්ම දේ කියන්නේ ළමයි සුපිරිම ගණන් සෙට් එකක් හදුවා නිෂ්පාදන ගිණුම් වලින්. ඉතින් නිෂ්පාදන ගිණුම් මේ විදිහට කවර් කරලා තියෙනවා. ඉතින් ළමයි සෑහෙන පාඩම් ගොඩක් 12 වසරෙන් විතරක් කවර් කරා. 13 වසරේ කතාව කියනවා නම් 13 වසරේ ද්‍රව්‍ය පිරිවැය තව දවස් දෙකකින් වගේ ඉවරයි. 13 වසරේ 13 වසරේ ආයෝජන තීරණ 13 වසරේ අවසාන පාඩම කලින් කරා. ඉතින් ඒකේ අවසාන හරිය අපි මේ ඉන්නේ. හරි. ඒකේ අවසානම හරිය ඉන්නේ. ඒක තව දවස් දෙකකින් තුනකින් වගේ 3-4කින් වගේ ඉවර වෙනවා. කමක් නැහැ. අලුතෙන් ක්ලාස් එකට එන ළමයින්ට රෙකෝඩින් ටික ගන්න පුළුවන්. හරි. ඒ අලුතෙන් ක්ලාස් එන ළමයින්ට කොහොමද රෙකෝඩින් ගන්න වැඩේ යන්නේ කොහොමද කියලා මම වෙනම කියන්නම්. ඔය අපි කතා කරේ ස්පීඩ් රිවිෂන් එක ගැන. නෝමල් රිවිෂන් ගැන මම කතා කරන්නේ නැහැ. මොකද එයාලට දැන් තව චුට්ටයි පාඩම් ඉවර වෙන්න කරන්න තියෙන්නේ. ඒ වුණාට ස්පීඩ් රිවිෂන් එකත් ඉක්මනටම ඉවර වෙනවා. ඔයාලට තේරෙන්නේ නැති ඒ කරපු පාඩම් සෙට් එක බලන්න එක මාසයක් ඇතුළත පිස්සු හැදෙන පාඩම් සෙට් එකක්. ඉතින් ජූනි මාසේ අපි හොඳම පාඩමක් පටන් ගන්නයි යන්නේ. ගොඩක් අය අමාරුයි කියන තේරෙන්නේ නැහැ සර්. මේවා වෙන ක්‍රම නැද්ද සර් මේ ගණන් වලට හදන්න? සර් මේක මෙච්චර අමාරුද සර්? මීට වඩා මතක තියාගන්න ක්‍රමයක් නැද්ද? මේක අමාරුයි කියන සමාගම් පටන් ගන්නවා. සමාගම් ප්‍රමිත දශමෙටම කෙටි ක්‍රම වලින් මම මේ දක්වා කාලයක් පුරාවට ඔයා සමාගම් වෙන කාගේ හරි කෙනෙක්ගේ ගියත් මට කමක් නැහැ. ඔයා සමාගම් ගානක කල්බදු ගැලපීම එහෙම කරන්නේ ගිණුම් ගහලා එහෙම නේද? මම කියන්නම් ගිණුම් ගහන්න නැතුව කරන හැටි. හරි? මගේ තියනවා ලේසිකම. ඔයා ප්‍රත්‍යාගණනයේ කටපාඩම් කරන්න ඉන්නේ. මම කියලා දෙන්නම් මතක තියාගන්න කෙටි ක්‍රමයක්. ඉතින් මේ හැම දෙයකටම කෙටි ක්‍රම තියෙනවා. ඒවා 100ට 200ක් සාර්ථක වෙලා තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේ වැඩිම A B ප්‍රමාණයක් තියෙන ඔන්ලයින් පන්ති වෙන්න බෑන ළමයි. ඉතින් අපි ලස්සනට ජූනි මාසේ සමාගම් ප්‍රමිත ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් සර් ප්‍රමිත ටියුට් එක කොහොමද එන්නේ කියලා පොඩ්ඩක් කියන්නකෝ කියලා ළමයි අහලා තිබ්බා. ළමයි ටියුට් එක එන විදිහ කියනවා නම් ලොකු ටියුට් එකක් එනවා. ලස්සන ලොකු ටියුට් එකක් එනවා. ওই ටියුට් එකේ තියෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගැහුවා ළමයි ප්‍රමිත අත්පොත කියලා එකක්. ඒ ප්‍රමිත අත්පොතේ වැදගත් කරුණු ওই පොතේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයා ගන්න ප්‍රමිතයක් LKS 2 තොග ප්‍රමිතේ ජයවර්ධනපුර කැම්පස් එකෙන් ගහපු නෝට් එක තියෙනවා. නෝට් එක print කරලා ලස්සනට පොතේ තියෙනවා. ඊට පිටිපස්සෙන් තියෙනවා හිස්කොළ 6ක් 7ක් පන්තියේ විවරණය ලියන්න. පන්තියේ විවරණය. එහෙම නැත්නම් පන්තියේ නෝට් එක ලියන්න. එතකොට හිතන්නකෝ අර හැම ප්‍රමිතයකම ජයවර්ධනපුර කැම්පස් එකේ ප්‍රමිතත් පොතේ මොනවද කියන්නේ? අපේ පන්තියෙන් ඒ ප්‍රමිතය ගැන මොකක්ද කියන්නේ? එතකොට පාඩම් කරනකොට ලස්සනට ඔයාට හරිම තියරි ජයවර්ධනපුර කැම්පස් එකේ තියරි එයාලා ගහපු ඒ ප්‍රමිතත් පොතේ තියෙනවා ලස්සනට ඒ තියරි ටික. ඒ ටිකම අපි කෙටි කරලා අපේ විදිහට හදා ගන්නවා නෝට් එකක්. එකම පොතේ ප්‍රමිත ඔක්කොම ඉවරයි. ඉතින් මේ ලස්සන ටියුට් එක එනවා මට ඒක පෙන්වන්න විදිහක් නැහැ තාම මේක print කරන ගමන් නිසා. ඒ වගේම මෙන්න මේ ටියුට් එක එනවා. ප්‍රමිත ටියුට් එක වෙනයි මේක එනවා. ළමයි මෙන්න මේ ටියුට් එක ඇවිල්ලා මේකේ තියෙන්නේ MCQ. මේක තනිකරම MCQ යායක්. හරි? MCQ බර ගාණක් තියෙනවා. මම
ඊළඟ මාසේ කියන්නේ ජූනි මාසේ මේ අපි කතා කරන මාසේ ජූනි මාසේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. පැටියෝ මම පේපර් ක්ලාස් එක පටන් අරගෙන පේපර් ක්ලාස් එකේ MCQ ගොඩ දාලා දෙනවා. මගේ පළවෙනි ටාගට් එකේ MCQ ගොඩ දාන එක. ගොඩක් ළමයින්ට සෙකන්ඩ් පාර්ට් පුළුවන්. හැබැයි MCQ බෑ. මම MCQ ගොඩ දාලා දෙනවා මෙහෙම කරද්දි. ඉතින් MCQ ගොඩ දාන්න එනවා ලස්සන ලොකු පොතක් MCQ පොතක්. MCQ ඒ ගානක කෙටි ක්‍රම හදන්න යන ටයිම් එක කෙටියෙන් හදන්නේ කොහොමද? ලකුණු හම්බෙන්නේ කොහොමද? හදන්න වෙන ක්‍රම තියනවාද? හැම දෙයක්ම කතා කරනවා. ඉතින් ඊට අමතරව පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. සමාගම් වෙන ඕනම ළමයට පේපර් ක්ලාස් එකට නොමිලේ එන්න පුළුවන්. හරි. නොමිලේ එන්න පුළුවන් පේපර් ක්ලාස් එකට. මේ ටියුට් එක නොමිලේ ගන්න පුළුවන් සමාගම් වලට එන ළමයට. ඉතින් ඊට අමතරව තව ටියුට් එකක් එනවා ස්පීඩ් රිවිෂන් ළමයින්ට. නෝමල් රිවිෂන් ළමයින්ට හම්බෙන ටියුට් දෙක ওই දෙක විතරයි. සමාගම් එකයි MCQ එකයි. අපේ ස්පීඩ් ළමයින්ට හම්බෙනවා වෙනම අසම්පූර්ණ වාර්තා සහ හවුල් ව්‍යාපාර ටියුට් එකක් තව එක ටියුට් එකක් යාළුවා වැඩිපුර හම්බෙනවා. ඉතින් ඒ ටියුට් එකෙන් අපි අසම්පූර්ණ වාර්තා හවුලුත් උදේවරුව කවර් කරනවා. ඉතින් අපේ ක්ලාස් ගැන කතා කරොත් එහෙම ක්ලාස් ටයිම් ටේබල් හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හරි. අපේ ක්ලාස් ටයිම් ටේබල් ළමයි යන්නේ මෙතන තියෙනවා සෙකන්ඩ් ෂයි කියලා කිව්වට මෙතන ඇවිල්ලා ඔක්කොම තියෙන්නේ උදේ යන ක්ලාසස්. සඳුදා උදේ 7:30 11 ඔහොම තියෙනවා. ඔයාලගේ ටයිම් ටේබල් එක ඇති. හරි. නැත්නම් මේක පස්සේ වීඩියෝ එක පෝස්ට් කරලා හරි ලියා ගන්න. ඊට අමතරව මෙන්න මේ රෑවරුව යන ක්ලාස් වලටත් ඔයා එන්න ඕනේ. මේ නෝමල් රිවිෂන් කියලා තිබ්බට මේ ඔක්කොම රෑවරුව යන ඒවා. මේකට ඔයා එන්න ඕනේ. රෑවරුවත් උගන්වනවා. අපි රෑවරුව තමයි සමාගම් උගන්වන්නේ. උදේවරුව උගන්වන්නේ අර අනිත් පාඩම් ටික සම්පූර්ණ වාර්තා, හවුල් පාලන කිනුම්, වැරදි නිවැරදි කිරීම ඔය සෙට් එක. වැඩේ හරිනේ. හරි. ඊට පස්සේ පේපර් ක්ලාස් එක ඇඩ් වෙනවා සෙන්සුරාදා සහ ඉරිදා. පේපර් ක්ලාස් එකේ තනිකරම MCQ යන්නේ. මේ ප්ලෑන් එක පටන් ගන්න ජූනි 5 වෙනිදායින් පස්සේ. හරි. සෙන්සුරාදා 9:12, රෑ 9:12, ඉරිදා හවස 5:00 MCQ ඉවරයක් කරනවා. ඉතින් මේකට සෙට් වුණොත් ඔයා පට්ට මීටරයක් කරලා තමයි යවන්නේ. හරි. ඉතින් කෙලින්ම කියනවා නම් ලස්සන ටියුට් සෙට් එකක්, ක්වොලිටි ටියුට් සෙට් එකක් එක්ක මේ තියෙන මේ මාසේ ටියුට් එක මේකක් විතරයි. තව එනවා. හරි. තව 3ක් විතර එනවා. ඉතින් සම්පූර්ණ විෂය නිර්දේශයන් 160ක් ඉවරයි. ඉතින් 160ක් ඉවරයි නම් හිතන්නකෝ ජූලි වලට යද්දි සම්පූර්ණ සිලබස් එක ඉවර වෙනවනේ. ජූලි වලට යද්දි සම්පූර්ණ සිලබස් එක ඉවරයි වගේ නේද? ඕන්න ජූනි ජූලි අගෝස්තු වලට යද්දි චුට්ටක් ඉතුරු වෙයි. ඊට අපි ඊළඟ මාසේ ඊට පස්සේ ජූලි මාසේ නම් ෆුල් පේපර්ස් අපිට කරන්න පුළුවන් සමාගම් ලස්සනට කවර් කරොත්. ඉතින් සෙට් වෙන්න ළමයි. පේමන්ට් ගැන කියනවා. හොඳට අහගන්න. ජූනි මාසයට එන ළමෙක් ප්‍රමිත පොත අරගෙන ඒත් එක්ක මේ ටියුට් එකත් අරගෙන MCQ ඊට අමතරව අසම්පූර්ණ හවුල් ටියුට් එක අරගෙන කෙලින්ම ස්පීඩ් රිවිෂන් එකට එන ළමෙක් ජූනි මාසෙට ගෙවන්න ඕනේ 3200ක් පමණයි. 3200යි. පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. පේපර් ක්ලාස් විතරක් එන ළමෙක් ඉන්නවා. එහෙම ළමයිනුත් ඉන්නවනේ. සමාගම් එපා සර් මට පේපර් ක්ලාස් ඕනේ. පේපර් ක්ලාස් එකට විතරක් එන ළමෙක් නම් එයා ගෙවන්න ඕනේ ගාන රුපියල් 2500ක්. රුපියල් 2500ට එයාට MCQ බුක් එක හම්බෙනවා. අපි හිතමු මෙහෙම ළමෙක් ඉන්නවා. සර් මම අලුතින් මෙන්නේ අනේ මට ගිය මාසේ ටියුට් එක ගන්නත් ඕනේ ටියුට් සෙට් එක. ගිය මාසේ ටියුට් එක නෙවෙයි ටියුට් සෙට් එක 4ක් විතර තිබ්බා. ෂෝට් නෝට් පොත ද ප්ලෑන් බුක් එකේ ගොඩක් තිබ්බා. සර් මට ඒ ටික ගන්නත් ඕනේ. ඒ පාඩම් සෙට් එකට බැංකු සස්තුම් නිෂ්පාදනය මේ සෙට් එක අරගෙන මේ සෙට් එක ගන්නත් ඕනේ. සෙට් දෙකම ඕනේ සර්. ඒ ළමෙක්ට අපි ටියුට් කොස්ට් එක සහ ඩිලිවරි චාර්ජස් විතරක් අරගෙන හරි 3200 ක්ලාස් ෆීස් එක මේ මාසේ ක්ලාස් ෆීස් එකට අමතරව තව පොඩි ගාණක් ඇඩ් කරලා ඒ ළමයා රුපියල් 5000ක මුදලක් ගෙවුවොත් හරි නැත්නම් හරියට බැලුවොත් එහෙම 6400ක් ගෙවන්න බෑ 3200 ගන්න මාස දෙකට. මේ මාසේ විතරක් අලුතෙන් එන ළමයින්ට chance එකක් තියෙනවා රුපියල් 5000ක් විතරක් ගෙවලා මාස දෙකේම ටියුට් සෙට් අරගෙන ක්ලාස් එකට අලුතින්ම සම්බන්ධ වෙන්න. ඉතින් මේක මාර වැඩක් ඈ. පේපර් ක්ලාස් ඔක්කොම එක යන්නේ හරි. නෝමල් රිවිෂන් එකේ ළමෙක් අපේ ගෙවන්න ඕනේ රුපියල් 2900ක් විතරයි. මෝර්නින් සහ නෝමල්. ඒ ළමයින්ට පරණ ක්ලාස් ෆීස් එකමයි යන්නේ. අලුත් ළමයින්ට ඒ කියන්නේ ස්පීඩ් රිවිෂන් එකේ ළමයින්ට ක්ලාස් ෆීස් එක වැඩි වෙන්න හේතුව එයාලට එන ටියුට් සංඛ්‍යාව ඉතා ඉහළයි. ඒ නිසා. ඉතින් ඒ නෝමල් රිවිෂන් ළමයින්ට තව ටියුට් එකයි එන්නේ මාසෙට 1 2යි. ඒ ළමයින්ට එහෙමයි. ඒ ළමයින්ට පාඩම් කවර් කරලා තියෙන්නේ. එතකොට එහෙම තමයි වැඩේ යන්නේ. ඉතින් මේකට සෙට් වෙන්න හරි මේක තමයි ඔයාව ගොඩ දාන තැන. සමාගම් මීට එහා ඉගෙන ගන්න කෙනෙක් නෑ ඔයාට මේ ලංකාවේ. මම පළවෙනි සතිය තුල පෙන්නන්නම් ලංකාවේ කිසිම ගුරුවරයෙක් උගන්වනවට වඩා මම සමාගම් සුපිරියට උගන්වනවා කියලා. ඔයා YouTube එකේ ඕන ගුරුවරයෙක්ගේ ප්‍රමිත බලන්න. බලලා මගේ ක්ලාස් එකේ ප්‍රමිත බලන්න. ඔයා බලලා තීරණය කරන්න ඔයා කාගේද පන්ති යන්නේ කියලා. ඉතින් එහෙනම් ළමයි මේක තමයි ජූනි සැලැස්ම. මේකට සෙට් වෙමු. අපි ගොඩ දාමු ගේමක් ගහමු. ගිහින් එන්න හැමෝටම තෙරුවන් සරණයි. මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම්
මගේ WhatsApp නම්බර් එකට කෙලින්ම මැසේජ් එකක් දාන්න මම කෙලින්ම රිප්ලයි කරන්න. හරි. එහෙම නැත්නම් මොනවා හරි දෙයක් අහගන්න තියෙනවා නම් පේමන්ට් ගැන එහෙම අපේ ඇඩ්මින් අක්කා සොනාලි අක්කට මැසේජ් එකක් දාන්න. ඉතින් එහෙම තමයි වැඩේ යන්නේ. මම ගෲප් වලට දානවා මේ වීඩියෝ එක. බලන්න අනිවාර්යෙන් හැමෝම බලලා ගේමක් ගහමු. ගිහින් එන්න හැමෝටම තෙරුවන් සරණයි.